ඔය කියන කවුරු හරි ආයේ මගේ පස්සෙන් එයිද කියලා තමයි මන්ට බය. දුවයට මතකද ඒ වගේ අලු පාට කාර් එකක්? මාව කිඩ්නැප් කරපු දවස්වල එහෙ මෙහෙ ගිනිච්ච මගේ ඇස් දෙකම බැඳලා. කෑම ගෙනත් දීපු මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් කරගෙන මං වෙන කිසිම දෙයක් දැක්කේ නැහැ. සද්දෙන් තමයි දැනගත්තේ මං ගියේ වෑන් එකකද කාර් එකකද කියලා. කොහොම හරි ඔය කාර් එක අපේ විමර්ශනවලදී තැනක දෙයක නෝට් වෙලා තියෙනවා. දැන් මොකද උනේ ප්‍රසාද්? මෙතන සිද්ධි දෙකක් තියෙනවා. එකක් නිම්නායදුව පැහැරගත්ත සිද්ධිය. අනිත් එක ෆොන්සේකා මහත්තයාගේ ඔෆිස් එකක් කඩපු සිද්ධිය. මේකට ඇවිල්ලා තියෙන්නේ මේ කාර් එක. හැබැයි අනිත් පැත්තෙන් මේ ඔෆිස් එකේ කිසි දෙයක් නැති වෙලා නැහැ. නැති වෙලා තියෙන්නේ දුව මේ ඔෆිස් එකෙන් අයින් වෙන්න ඉස්සෙල්ලා එයා ලෑස්ති කරපු ෆයිල් එකක් විතරයි. එතකොට කොහොම හරි අපිට මේ කාර් එක නෝට් වෙන්නේ දුව සම්බන්ධ කාරණාවලදී විතරයි. දැන් ඔය මේ කාර් එකේ අයිතිකාරය කියලා මිනිහෙක් අත්අඩංගුවට ගත්තයි කිව්ව නේද? වැඩේ තියෙන්නේ කාර් එක මිනිහගෙන් පැහැරගත්තා කියලා මිනිහා එන්ට්‍රියක් දාලා තියෙනවා. අපි ඇරෙස්ට් කළාට පස්සේ මිනිහාගේ පැත්තෙන් ලෝය කෙනෙක් ඇවිල්ලා එන්ට්‍රි කොපීස් පෙන්නලා පොලිස් අපයක් ගත්තා. ඒකට දැන් මිනිහාගේ සම්බන්ධයක් නැහැ. මිනිහා එකට සම්බන්ධ නැහැ කියන සාධාරණ හේතු විස්තරේ පැත්තෙන් ආපු නිසා ඒක අපිට පිළිගන්න වුණා. හැබැයි මේ කාර් එක සම්බන්ධව නම් අපි හැමෝම දන්න කෙනෙක් මේක වටේ කැරකෙනවා කියලා මට තේරෙනවා. උන දැන් ආයෙත් බය හිතෙනවා ප්‍රසාද්. නෑ දැන් මේ ප්‍රශ්නේ අපි විසඳන පැත්තේ ඉන්නේ. කිසි දෙයකට බය වෙන්න එපා. මම මේක කිව්වෙත් මේ ඔයාලා දැනගන්න ඕනේ මේ දැන් මොකද සිද්ධ වෙන්නේ කියලා ඒකයි. කාටද එච්චර තරහක් ඇති වෙන්න පුළුවන් මෙයා ගැන? මේ කාගේවත් හිතක් රිදෙන්න තරමට කතා කරන්න නැති මේ කෙල්ලට මේ තරම් වෛරයක් ගොඩනගෙන්න එහෙම හේතුවක් නැහැ නේ ප්‍රසාද්. ඒ ඔක්කොටම වඩා අප්පච්චි ඔය කියන කවුරු හරි ආයේ මගේ පස්සෙන් එයිද කියලා තමයි මන්ට බය. ආංක මෙහෙමයි. යන්නේන ගම්මන් බිමන් පරිස්සමින් යන්න. හැබැයි තනියෙන් නම් යන්න එපා. අපේ පැත්තෙන් අපි දැන් ඉන්වෙස්ටිගේෂන් වැඩි කරලා තියෙන්නේ. ඒ හින්දා කිසි දෙයකට බය වෙන්න එපා. කරන දෙයක් සිහි කල්පනාවෙන් කරන්න එච්චරයි. නෑ ආයෙත් නම් කොහේවත් යවන්නේ නැහැ තනියෙන්.